තෙරුවන් සරණයි. අපගේ මේ හෙළ සිංහල වෙදකමේ මැකී යන දෙයක් ගැන තමයි මම ප්‍රකාශ කරන්න හදන්නේ. මම වසර ගානක් සිට දුක් විඳින මගේ කකුලේ තුවාලයක් තියෙනවා දකුණු කකුලේ. ඒකට මම නොයෙකුත් තැන් වලින් දොස්තර ළඟාවට ගිහිල්ලා විවිධාකාර විදියට තැන් වලින් අතේ තියෙන මුදල් නාස්ති කරගෙන සෑහෙන දෙයක් මම ඇත්තටම බෙහෙත් කරා. තාමත් මගේ කකුලේ ඒ තුවාලේ හොඳ වුණේ නැහැ. ඊට පස්සේ මට මේ අපේ මේ වෙද හාමිනේ ගැන යම්කිසි පුද්ගලයෙක් කිව්වා. ඊට පස්සේ මම ඒ වෙද හාමිනේ ගාවට ආවා. ඇවිල්ලා මම ඒ වෙද හාමිනේ ගාවට ඇවිල්ලා මගේ තුවාලේ පෙන්නුවා. පෙන්නුවාට පස්සේ වෙද හාමිනේ කිව්වා පුතේ දැන් උඹ ඔකට කරන්න දෙයක් නැහැ. මම උඹගේ කකුලේ තුවාලේ හොඳ කරලා දෙන්නම්. මීට කලින් ආවනම් ඔය තුවාලේ දැන් සෑහෙන දුරට හොඳයි කියලා කිව්වා. ඊට පස්සේ මට මේ වෙද හාමිනේ ඇවිල්ලා මේ බෙහෙත් ටිකක් හදලා දාලා ඉස්සල්ලා ඒකේ කියන්නේ තුවාලේ සම්පූර්ණයෙන්ම මේ කළු වෙලා එහෙම තමයි තිබුණේ. ඊට පස්සේ ඒ වෙද හාමිනේ ඒක බලලා මට සිංහල බෙහෙත් වගේක් දාලා කොහොම හරි දැන් මගේ තුවාලේ කියන්නේ එනකොට සෑහෙන යටට වලක් වගේ හැදිලා තිබ්බේ. ඊට පස්සේ මේ බෙහෙත් දාලා ඒ තුවාලේ දැන් ඇත්තටම හොඳයි දැන්. කියන්නේ තව මේ සාමාන්‍ය මේ පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මොකද මම මෙතෙන් ඉංග්‍රීසි බෙහෙත් දානකොට මට මගේ කකුල දරා ගන්න බැරි තරම් වේදනාවක් මේ තමයි තිබුණේ. ඒ කියන්නේ මට ඇත්තම කිව්වොත් මගේ ජීවිතේ පවා එපා වෙලා ඒ තරම් තත්ත්වයක්. ඒ කියන්නේ දැන් අවුරුදු 9ක් තිස්සේ බෙහෙත් දැම්මා හොඳ වුණේ නැහැ. මේ ඇත්තටම මේ වෙද හාමිනේ ගාවට ආවට පස්සේ ඒ තුවාලේ වේදනාවක් කියන දෙයක් ඇත්තටම නැහැ දැන්. ඒ වගේම දැන් තුවාලේ තව ගත්තොත් ඇත්තටම සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මේ ඒ වගේම තමයි මේ වෙද හාමිනේ තෙල් බෙහෙත් වැඩ සාත්තු කරන දේවල් ඒ හැම දෙයක්ම කරනවා. යම්කිසි ඔයාලට ඕන කෙනෙක් ගාවට ඒ කියන්නේ තුවාලයක් සීනි තියෙන පුද්ගලයෙක් කැඩුම් බිදුම් ඒ වගේ ඕන දෙයක් තියෙනවා නම් මං කියන්නේ මේ වෙද හාමිනේ ගාවට එන්න කියලා. ඇත්තට මේ වෙද හාමිනේ මේ මාරම මේ කියන්නේ දෙවි කෙනෙක් වගේ තමයි මේ වෙද හාමිනේ. මේ ඔයාලටත් ඒ වගේ අමාරුවක් මොනවා හරි දෙයක් තියෙනවා නම් මග අරින්න එපා. මොකද ඇවිල්ලා ඒ වෙද හාමිනේ හම්බ වෙලා ඒ වෙද හාමිනෙත් එක්ක කතා බහ කරලා ඔයාලට කියන්නේ සමහර මිනිස්සු ඉන්නවා මේ අතේ සතේ නැහැ. බෙහෙතක් හේතක් කරගන්න විදියක් නැහැ. සෑහෙන ලොකු මුදලක් වැය කරන්න වෙනවා. එතකොට මේ වෙද හාමිනේ ගාවට ආවොත් ඔබලට මේ මුදලත් සෑහෙන ප්‍රමාණයක් කියන්නේ අඩු කරගන්න පුළුවන්. මේ ඇවිල්ලා මේ වෙද හාමිනෙත් එක්ක කතා බහ කරලා ඔයාලගේ තියෙන ඕනෑම කියන්නේ තුවාලයක් ඕනෑම දෙයකට ඒ වෙද හාමිනේ ඇත්තටම මේ හොඳ කියන්නේ මේ ඇත්තටම මේ වාගේ මෑණි කෙනෙක් මේ ඉන්න එක ඇත්තටම අපිට ලොකු හයියක්. ඒ හින්දා මම කියන්නේ ඔයාලට මොනවා හරි අමාරුකමක් තියෙනවා නම් ඇවිල්ලා මේ වෙද හාමිනේ හම්බ වෙලා වෙද හාමිනේට කියලා මේවා කළා ඔයාලගේ ඒ තියෙන ඕනෑම ලෙඩක් දුකක් හොඳ කරගන්න. මේ ඒ වගේම මේ සාත්තුවක් හරි මොනවා හරි ඒ වාගේ වැඩ වුණත් තියෙනවා නම් කියන්න ඇවිල්ලා ඒකල කරගන්න. මේ කියන්නේ මග අරින්න එපා. මොකද අතප්පය නැතුනොත් ඒ දේ දැනෙන්නේ Tamanට විතරයි. අපි දැන් ඇත්තරම ඉංග්‍රීසි බෙහෙත් කරන්න ගියොත් සමහරක් විට
මේ අත්පය අයින් කරන්න. ඒ කියන්නේ මගේ කකුලට උනත් කිව්වා දොස්තරලා කිව්වා මේ කකුල කපන්න වෙනවා කියලා තියෙයි තමයි මං මේ මෑණි හොයාගෙන ආවේ. ඊට පස්සේ මේ මෑණි මට ඒක බලලා මේවා කළා. දැන් මට ඇත්තටම කිව්වොත් දැන් මගේ කකුල අයින් කරන්න ඕනේ නැහැ. දැන් මට දෙපයින් ඇවිදගෙන යන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ. ඇත්තටම මේ කියන්නේ මං වැඩට වුණත් මං ඉස්සර වැඩටවත් ගියේ නැහැ. දැන් ඇත්තටම මම වැඩට යනවා. මේ මට දරු පවුලක් ඉන්නවා. මං ඒ දරු පවුලනත් රැකගෙන හොඳින් මේ දැන් ඉන්නේ මේ මෑණි නිසා. ඒ හින්දා මං කියන්නේ ඔයාලටත් මේ මොනවා හරි දෙයක් තියෙනවා නම් තැන් වලට යන්න එපා. ගිහිල්ලා මේවා කරලා අන්තිමේට කකුල කපන මට්ටමට හරි ඔයාලට අත්ක් හෝ කකුලක් හෝ අයින් කරන මට්ටමට මෙයා වෙයි. ඊට කලින් මේ මෑණිව ඇවිල්ලා හම්බ වෙලා මේ මෑණිත් එක්ක කතා බහ කරලා ඔයාලගේ තියෙන ඕනම අමාරුවක් හොඳ කරගන්න කියලා තමයි මම කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් දෙවි කෙනෙක් වගේ තමයි මේ මෑණි. බලලා ඔයාලා කැමති කෙනෙක් මේ මෑණිට කතා කරලා මේ මෑණිගේ ෆෝන් නම්බර් එක එම් තියෙනවා. ෆෝන් නම්බර් එක අරගෙන කතා කරලා ඔයාලා ඇවිල්ලා මේ දේ කරගන්න කියලා තමයි කියන්නේ. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.